හරි. දැන් මේ ප්‍රශ්නේ සාමාන්‍ය මේක අපිට ඡේදයක් කියවලා අවබෝධ කරගන්න පුළුවන්කමක් සහ ඒකට අදාළ ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවා. හරි. ඔයා ආර්ට්ස් කරන කෙනෙක්ද? බීකොම් මැනේජ්මන්ට්ද? ඔව් සර්. ආර්ට් කර. ආර්ට්ස් හරි. එතකොට දැන් මෙතන මේ පේපර් එක දිහා බැලුවොත් මම පොඩ්ඩක් ස්ට්‍රක්චර් එක කියන්න. මේකේ ලකුණු 80යි දීලා තියෙන්නේ. හරි. ලකුණු 80ක් දීලා තියෙන හේතුව තමයි ලකුණු 20ක අසයින්මන්ට් එකක් දීලා තියෙන්නේ. අසයින්මන්ට් එකක් දෙනවා එක්ක ස්පීච් එකක් ප්‍රසන්ටේෂන් එකක් රෙකෝඩ් කරලා යවන්න. ඔය වගේ මොකක් හරි අසයින්මන්ට් එකක් එනවා. ඒකට රෙඩි වෙන්න ඕනේ. එතකොට මේකේ මේ ඡේදය කියවලා හරි ඡේදය කියවලා රීඩින් කම්ප්‍රිහෙන්ෂන් හරි මේ ඒ පැසේජ් කියලා දීලා තියෙනවා මේක කියවන්න අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා ඊට පස්සේ මෙන්න මේ අහලා තියෙන ප්‍රශ්න 11ක් අහලා තියෙනවා ඊට පස්සේ තව පැසේජ් එකක් එනවා ඊට පස්සේ ඒකෙනුත් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා හරි දෙවෙනි ප්‍රශ්නේ තමයි ග්‍රැමර් වලට එන්නේ මේ ලකුණු 30න් අපි ලකුණු 15කට තියෙන කොටසට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු ග්‍රැමර් ලෙසන් දෙකක් තුනක් වගේ මම ෂෙයා කරලා තියෙනවා අපි කරපුවා ඒකත් කරගෙන යන්නේ හරි ඒතකොට ග්‍රැමර් කොටසට අපිට ඒක අවශ්‍ය වෙනවා මේ පළවෙනි ප්‍රශ්න බැලුවොත් අපිට ඡේදයක් කියලා අවබෝධ කරගන්න පුළුවන් we should be able to understand the paragraph and you have to answer those questions මම කියන්නේ මොකද්ද read the following text and underline the correct answer referring to the text 2 marks into 11 ඒ කියන්නේ ලකුණු 22ක් මෙතෙන්ට allocate වෙලා තියෙනවා හරි ලකුණු 22ක් allocate වෙලා තියෙනවා ප්‍රශ්න 11ට එතකොට මේක ටිකක් සරල දෙයක් තියෙන්න ටිකක් ලියද්දී මේ වගේ පැරග්‍රාෆ් එකක් ලියනකොට උපමා පාවිච්චි කරලා තියෙනවා ඒ වගේ ටිකක් ලිටරල් දෙයක් තමයි හම්බ වෙන්නේ ආට කියවලා තේරුම් ගන්න. මේක මේ ලංකාව ගැන ලියපු පැරග්‍රාෆ් එකක් තියෙනවා. This is a paragraph related to Sri Lanka. Sri Lanka has අපි ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න බලමු කොහොමද කියලා. ඔයාලට මේක අනිවාර්යයි. මේක තේරුම් ගැනීම අනිවාර්යයි. You have to understand this clearly. හරි? බලමු. Sri Lanka has rich history and diverse culture, often described as the teardrop of India and the pearl of Indian Ocean. මොකද්ද මේ කියන්නේ? Sri Lanka has a rich history. ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ පොහොසත් ඉතිහාසයක් තියෙනවා. Right? And diverse culture. Culture කියන්නේ සංස්කෘතිය. Diverse culture කියනවා. What is diverse culture? That is diversified. Right? The culture is not same. නේද? අපි ගත්තොත් හේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට යනකම් එහෙම නැත්නම් කොළඹ ඉඳලා සංගමන් කන්දට යනකම් ප්‍රමාණය දිහා බැලුවොත් අපිට එකම සංස්කෘතියක් නෙවෙයි විවිධ සංස්කෘතීන් තියෙනවා. භාෂාවල් වෙනස්. කියන්නේ භාෂාව වෙනස් වෙනවා. සමහර වෙලාවට භාෂා උච්චාරණ විදිය වෙනස් වෙනවා. හරි? දැන් ඔයා කොහෙන්ද සම්බන්ධ වෙලා තියෙනවා කොහෙද කියන්නකෝ? ප්‍රදේශේ? මාතර සර්. මාතර. ඔයාලගේ උච්චාරණ විදිහයි දැන් මම නෝරේඩි. හරි? ඒකට අපේ උච්චාරණ විදිහයි වෙනස්. සාමාන්‍යයෙන් ඔයාලගේ පැත්තේ කියනකොට කියන්නේ එන්න කණ්ඩ බොණ්ඩ ඩයන්න පාවිච්චි කරනවා. අපේ පැත්තේ ටයන්න පාවිච්චි වෙනවා. ඔයගොල්ලෝ එන්න කියනකොට අපි කියන එන්ට ඒ හැටි. දැන් නම් ඒවා ටිකක් මික්ස් වෙලා නයන්නද ටයන්නද ඩයන්නද හඳුරගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මම කතා කරනකොට සමහරලාට ඔයාලට ට එක සමහරලාට ඒක සෙට් වෙන්නේ නැතුව ඇති මම ටයන්ෙන් කතා කරනවද කියලා. ඔයගොල්ලෝ කතා කරනකොටත් එහෙම තමයි. Culture is diverse. හරි එතකොට මේක අපි කියනවා විවිධාංගීකරණය වූ සංස්කෘතියක්. හරි එක එක පැතිවලට ගියපු සංස්කෘතිය. දැන් උතුරේ දෙමළ මිනිස්සු ඉන්නේ. එයාලගේ සංස්කෘතිය වෙනස්. දැන් අපේ පැතිවලත් ඉන්නේ දෙමළ මිනිස්සු. ඒ දෙමළ මිනිස්සුන්ගේ සංස්කෘතිය උතුරට වඩා වෙනස්. වතු
වතුවාසිත වෙනම සංස්කෘතියක් තියෙනවා. හරි. ඉතින් ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ මුස්ලිම් අය ගත්තොත් වෙනස්. දැන් මම පන්තිය කරන්නේ ගම්පහ ඉඳලා. මේ පැත්තේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා. නැගෙනහිර පැත්තේ මුස්ලිම් මිනිස්සු මේ අය ගත්තොත් ඒකත් වෙනස්. හරි. දැන් උතුරේ දැන් රට මුස්ලිම් මිනිස්සු ගත්තොත් දෙමළ මිනිස්සු දෙමළ සිංහල ඔක්කොම එක මික්ස් වෙච්ච සංස්කෘතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සංස්කෘතියන් අතර තියෙන යම් යම් පොදු දේවල් පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් අපි බෞද්ධ සංස්කෘතිය බෞද්ධ මිනිස්සු විදියට ගත්තොත් අපි භක්ති ගීත කියනවා. භක්ති ගීත කියලා දෙයක් අපිට තිබ්බේ නැහැ. අපි ඒක කැරොල් වලින් ආපු එකක් තමයි අපි හොඳ දෙයක් අරගෙන තියෙන්නේ. අපි නැත්තම් භක්ති ගීත කියලා දෙයක් ලොරි වල වාහන වල ගිහිල්ලා කියන එකක් අපිට තිබ්බේ නැහැ. ඒවා තිබ්බේ ක්‍රිස්තියානි කතෝලික අයගේ මේ කැරොල්. හරි. එතකොට කතෝලික මිනිස්සුන්ගේ සංස්කෘතිය තව විදියක්, බෞද්ධ සංස්කෘතිය තව එකක්. හරි. එතකොට මේකෙන් කියනවා diversified culture. හරි. ශ්‍රී ලංකා has rich history and diversified culture. වර්තමාන කාලයෙන් කියන්නේ ශ්‍රී ලංකාවට තියෙනවා තාමත් පොහොසත් ඉතිහාසයක් සහ විවිධාංගීකරණය වූ සංස්කෘතියක්. හරි. Often described as the teardrop of India. බලන්න මේ කියන එක teardrop of India. දැන් ඉන්දියාවත් එක්ක බලනකොට ඉන්දියාවේ කඳුළු බිඳුව. හරියට නිකන් ලංකාව පොඩි රටක් ඉන්දියාවත් එක්ක බලනකොට නිකන් කඳුළු බිඳුවක් වැටෙනවා වගේ එකක් නේ තියෙන්නේ. වතුර බිඳුවක් බිමට වැටෙනවා වගේ. ඒකට කියනවා teardrop of India නේද? බලන්න මේ වාක්‍ය කියන විදිහට මේකේ කියන විදිහට මේ ශ්‍රී ලංකාවට පොහොසත් ඉතිහාසයක් සහ විවිධත්වයෙන් යුත් සංස්කෘතියක් තියෙන අතර often නේ කියනවා often කියන වචනේ often described as එහෙමත් කියනවා අල්තයන්නෙන් කියන වචනේ හරි බොහෝ විට කියන ඒ වගේ එකක් තමයි මේ often කියන වචනේ දාලා තියෙන්නේ often described as the teardrop of India ඉන්දියාවේ කඳුළු බිඳුව විදියටත් නැත්නම් pearl of the Indian Ocean pearl of the Indian Ocean pearl කියන්නේ මුතු නේ Indian සාගරයේ මුතු යට Indian Ocean Indian සාගරේ pearl of the Indian Ocean that means Indian සාගරයේ මුතු යට this island country has documented history of over 300 years and evidence of settlements dating back at least 125,000 years. This island country මේ දූපත් රාජ්‍ය නේ දූපත් රට කියන වචනේ පාවිච්චි වෙන්නේ අපි සාමාන්‍ය දූපත් රාජ්‍ය this island country has a documented history ඒ කියන්නේ වාර්තාගත ඉතිහාසයක් තියෙනවා දැන් ලියපු ඉතිහාසයක් තියෙනවා right documented history of over 3,000 years අවුරුදු 300ක් පුරා ඉතිහාසයක් අවුරුදු 300ක ඉතිහාසයක් ලියවිලා තියෙනවා සහ and evidence of settlements ජනාවාස පිළිබඳ සාක්ෂි තියෙනවා dating back at least 125,000 years වර්ෂ 1,25,000කට වඩා පැරණි සාක්ෂි තියෙනවා settlements කියන්නේ ජනාවාස වීම පිළිබඳ අවුරුදු 1,25,000කට වඩා සාක්ෂි තියෙනවා It gained independence from British in 1948. It gained ලබාගත්තා independence ස්වාධීනත්වය from British බ්‍රිතාන්‍යයන්ගෙන් in 1948. 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත්තා. And සහ 1972 changed its colonial name from Ceylon to Sri Lanka. colonial name එක නැත්තම් ඒකට සිලෝන් කියලා දීලා තිබ්බ යටත් විජිත නාමය ශ්‍රී ලංකා විදියට 1972 දී වෙනස් වෙනවා. Yes, that is true. 1972, right? We became a republic. අපි ජනරජයක් බවට පත් වෙනවනේ 72 ව්‍යවස්ථාවක් සම්මත කරගෙන. නේ? යටත් විජිත නෂ්ටාවශේෂ හැම එකක්ම අයින් කරලා ලංකාවේ විදියට ශ්‍රී ලංකා කියන
නිල නාමයක් අපි පාවිච්චි කරන්න පටන් ගන්නවා. Sri Lanka's position within world means its culture has been influenced by many countries. කන්ද මේ කියන කතාව? හරි? ලෝකයේ මේ ලංකාව පිහිටලා තියෙන ස්ථානය අනුවත් ඒකේ සංස්කෘතියට බොහෝ රටවල් වල බලපෑම් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. හරි? කොහොමද කියන්නේ? has been influenced. The Sri Lanka's position within the world. ලංකාව ලෝකයේ පිහිටලා තියෙන තැන means its culture has been influenced. ඒ සංස්කෘතියට බලපෑම් ඇති කරලා තියෙනවා many countries බොහොමයක් රටවල්. කවුද කියලා තමයි ඊළඟට කියන්නේ. Arab කියලා කියන්නේ අරාබි. Arab traders කියලා කියනවා අරාබි වෙළඳුන්. trade කියන්නේ වෙළඳාම. right? ඊට පස්සේ traders කියලා කියන්නේ වෙළඳුන්. අරාබි වෙළඳු. ලංකාව අරාබි වෙළඳුන් සමග ගනුදෙනු කරලා තියෙන බොහොම ඈත ඉතිහාසයේ ඉඳලා. Malay navigators, Malay ජාතික ගවේෂකයන්, Portuguese, Dutch, ලන්දේසි, and even British colonists. Even කියලා කියන්නේ British colonialist මේ අයත් කියන එක තමයි ඔය කියන්නේ. ඒ අය පවා and even British colonists have all had some input into the local cuisines. මේ කියන්නේ cuisines කියලා කියන්නේ ආහාර සංස්කෘතිය එහෙම නැත්නම් ලංකාවේ ආහාර සංස්කෘතියට මෙන්න මේ අයගේ බලපෑම ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. අරාබි, මලේ, පෘතුගීසි, ලන්දේසි වගේම British colonists colony කියලා කියන්නේ යටත් විජිත. colonial කියලා කියන්නේ යටත් විජිත. right? colonists කියලා කියන්නේ යටත් විජිතවාදීන් have all had some inputs into local cuisines. ලංකාවේ ආහාර සම්ප්‍රදායට මේ අයගේ බලපෑම් ඇති වෙලා තියෙනවා. The diversity වෙනස් වීම නැත්නම් මේ විවිධත්වය, the diversity of influence of Sri Lanka means it's impossible to generalize about the country's cuisines. හැබැයි මේ කියන්නේ generalize. මේගොල්ලෝ කියනවා මේ ලංකාවට ලැබී ඇති විවිධ බලපෑම් හේතුවෙන් ඒ රටේ ආහාර සංස්කෘතිය පිළිබඳ පොදු නිර්වචනයක් දීම අපහසුයි. නැත්නම් පොදු බවට පත් කිරීම අපහසුයි. ජෙනරලයිස් කරන්න බෑ කියලා කියන්නේ. දැන් අපි ඇත්තටම ලංකාවේ ආහාර රටාව ගත්තොත් ඒක කොහොම ඩයිවර්සිෆයිඩ් නේ, ඩයිවර්සිටි එකක් තියෙන, විවිධත්වයක් තියෙන. ඩයිවර්සිටි කියන්නේ ඒකනේ නේ, විවිධත්වය. බයෝඩයිවර්සිටි කියලා කියන්නේ ජෛව විවිධත්වය. කල්චරල් ඩයිවර්සිටි කියලා කියන සංස්කෘතික විවිධත්වය. Influence in Sri Lanka means to impossible to generalize. ඒක කවදාවත් පොදු තැනකට කරගෙන පොදු නිර්වචනයක් දෙන්න අපහසුයි. Each region of Sri Lanka has its unique dishes and ways of cooking. dishes කියලා කියන්නේ දීසිය කියන එකයි. හැබැයි මෙතන dish කියන වචනේ පාවිච්චි වෙන්නේ ආහාර කියන එක තමයි මේ dish කියලා කියන්නේ. හරි? එතකොට එක එක රටවල් එක එක ප්‍රදේශවලට each region of Sri Lanka has its unique dishes and way of cooking. ඒ වෙනමම උයන විදිහක් සහ වෙනමම ආහාර පිසීමේ ක්‍රම සහ ආහාර තියෙනවා මේ රටේ විවිධ ප්‍රදේශවල. කතාව ඇත්තනේ. උතුරේ එක විදිහක්. දැන් ඔයාලගේ මාතර පැත්තේ තව විදිහක්. මේ පැත්තේ තව විදිහක්. නේ? මාතර පැත්තේ ගියොත් අපි හොයන දේවල් මොනවද? දකුණට ගියොත් හොයන අපි මේ ඉඳලා දකුණට ගියොත් අපි විශේෂයෙන්ම ඛණ්ඩ හොයන දේවල් තියෙනවා. මොනවද? ඇඹුල් තියල් හොයන, මාළු එක එක රෙසිපි වල. දැන් අපේ මාළු හදනවට වඩා ඒ පැතිවල වෙනස්. ඒ කියන්නේ ලොකු එක්ස්පෝස් එකක් තියෙනවා. ලොකු එක්ස්පෝස් එකක් තියෙනවා. තමයි ඔයගොල්ලන්ට ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒගොල්ලන්ට අමුතුවෙන් හොයන දෙයක් නෙවෙයි වෙන්න ඇති. ඔයගොල්ලෝගේ සාමාන්‍ය දෙයක්. නමුත් ඒක කියපුවම මී කිරි නේද? එතකොට ඊට අමතරව ගත්තොත්
විශේෂයෙන්ම ඔය ඇපල් තියා ජාඩි නේද? ජාඩි දාන ඒවා හැම ඔය පැත්තේ තමයි තියෙන්නේ නේ. අර ජාඩියට මූඩි කියලා කතාවකුත් තියෙනවා. දැන් ඔය ආහාර රටවත් එක්ක බලන්න දැන් ඕගොල්ලෝ මේ පැත්තේ මීකිරි තිබුණාට මීකිරි කන්න ගොඩක් කැමති මිනිස්සු පැණි කිතුල් පැණිත් එක්ක. හැබැයි ඔයාලගේ පැත්තට තියෙන පොල් පැණි. කිතුල් පැණි තියෙනවා අපේ පැත්තේ. දැන් බලන්න ඒ රටේ හාමනි එක නැත්තම් සහජීවනය සහයෝගීත්වය මිනිසුන්ගේ හැදෙන්නේ ඒ විදියට. නේද? අර සිංහකුත් තියෙන්නේ නේ. නාවල අන්නසි කෝටේ දොඩා රසය කෑමට නේද? මේ වගේ ලොකු දෙයක් තියෙනවා මේ ආහාර සංස්කෘතියත් එක්ක මිනිස්සු බැඳිලා තියෙන. ඒක තමයි මේ ලියන කෙනා මතු කරන්න බලන කාරණාව. හරි. දැන් මේ ඡේදයේ හරි ඔයා දැන් ඕක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඕක print out එකකුත් ගන්න. අරගෙන දැන් try කරන්න ඕනේ මේක හරි ශාස්ත්‍රීය සිංහල විදිහට කොහොමද කියන්නේ කියලා. හරි. දැන් ඕක මම ලියාගෙන තියෙන විදිහට මම කියන්න. ඔයා මේක රෙකෝඩින් එක ආපුව අහන්න. ශ්‍රී ලංකාවට පොහොසත් ඉතිහාසයක් සහ විවිධත්වයෙන් යුත් සංස්කෘතියක් ඇති අතර එය බොහෝ විට හැඳින්වෙන්නේ ඉන්දියාවේ කඳුළු බිඳුව සහ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසයි. මෙම දූපත් රාජ්‍යයට වසර 3000කට වඩා වැඩි ලිඛිත ඉතිහාසයක් ඇති අතර අවම වශයෙන් වසර 1,25,000කට පෙර සිට ජනාවාස පැවති බවට සාක්ෂි ඇත. ඒ 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත් අතර 1972 දී යටත් විජිත නාමය වූ සිලෝන් යන්න ශ්‍රී ලංකාව ලෙස වෙනස් කරන ලදී. ලෝකයේ තුල ශ්‍රී ලංකාව පිහිටා ඇති ස්ථානය අනුව එහි සංස්කෘතියට බොහෝ රටවල් බලපෑම් ඇති අතර රටාපි වෙළඳුන් මැලේ නාවිකයන් පෘතුගීසි ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් පවා දේශීය ආහාර සංස්කෘතියට යම් දායකත්වයක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවට ලැබී ඇති විවිධාකාර බලපෑම් හේතුවෙන් එරටේ ආහාර සංස්කෘතිය පිළිබඳ පොදු නිර්වචනයක් දීම අපහසුයි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම ආවේනික වූ ආහාර සහ පිසීමේ ක්‍රම තිබේ. දැන් වාට මේක ලියද්දි දැන් ඕක හරියට සිංහලට ට්‍රාන්ස්ලේට් කරගෙන එහෙම කරන්න යන්න එපා. හරි? භාගේ උත්තරේ ලියනකොට now you have to understand this in English and you have to write in English. Right? අර ක්‍රමයට යන්න ගියොත් if you are going to translate this into Sinhala then write in think in Sinhala සිංහලෙන් උත්තරේ හදාගෙන then write in English වාගේ කාලය යන විදිය හිතාගන්න. දැන් මේ ඡේදය කියවන්නත් අපිට සෑහෙන වෙලාවක් ගියා. හරි? දැන් මෙහෙම මම විස්තර කරාට ඉස්සරහට යනකොට මේ තරම් විස්තර කිරීමක් කරන්න. then you have to train to understand this. right? මේක හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේකේ ඒ කියන්නේ ඔයාලට දෙන මේ ඡේදය දිහා බැලුවොත් ඔයාලට දරුණු බරපතල විදිහේ සැර ඉංග්‍රීසියක් මේකේ දීලා නැහැ. ෂේක්ස්පියර් ඉංග්‍රීසි වගේ දීලා නැහැ නේ ඔයගොල්ලෝ. මේක you can understand. right? අපි දෙවනි ඡේදය පොඩ්ඩක් බලමු. Contemporary Sri Lankan cuisines staples are rice, coconut and spices. වර්තමාන ශ්‍රී ලාංකික ආහාර වේලක ප්‍රධාන අංගය වෙන්නේ බත් පොල් සහ කුළු බඩු. ඔන්නක තමයි කියලා තියෙන්නේ. Contemporary Sri Lanka. වර්තමාන ශ්‍රී ලාංකිකයන්ගේ. right? cuisine staples ආහාර වේලක ප්‍රධාන අංග මොනවාද කියන්නේ? බත්, rice, පොල්, coconut and spices. කුළුබඩු. The food in Sri Lanka can be spicy, mild and everything in between so it can suit your taste. බලන්න ලංකාවේ ආහාර රටාවේ පරාසය මොකක්ද කියලා කියන්නේ. නේද? ශ්‍රී ලංකාවේ ආහාර ඔන්න එක පැත්තකින් කියනවා ස්පයිසි. නේ? සැර සහිත වෙන්නත් පුළුවන්. නේ? එහෙම නැත්නම් මිල්ට් වෙන්නත් පුළුවන්. නැත්නම් මුරුදු වෙන්නත් පුළුවන්. and everything in between. මේ දෙක මැද තමයි හැම එකක්ම තියෙන්නේ. right? so it can suit your taste. ඒක ඒතන තියෙන දේවල් මේ පරාසය තුල තියෙන දේවල් ඔයාගේ රසයට ඉතාමත් ගැළපෙනවා. ඔයාට ගැළපෙන රසයකින් මේ ආහාර ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි?
මොකද්ද කිව්වේ වර්තමාන ලාංකික ආහාරවල ප්‍රධාන අංගය වෙන්නේ බත්, පොල් සහ කුළුබඩු. ශ්‍රී ලංකාවේ ආහාර ඉතා සැර හෝ මුදු වෙන්න පුළුවන්. ඒ අතර ඕනෑම රසයකින් පවතින්නත් පුළුවන්ලු. ඒ ඔබේ රුචිකත්වයට ගැළපෙයි. කැමති විදිහට තෝරගන්න පුළුවන්. The country රට මේ රට නේ කියන්නේ ශ්‍රී ලංකාව. The country was in fact a spicy producer and trading post for several centuries. සතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක්. ට්‍රේඩින් පෝස්ට් කියලා කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක්. පෝස්ට් කියන වචනේ පාවිච්චි කරන කනුව ඒ වගේ දෙයක් කියන්නේ නේද? ට්‍රේඩින් පෝස්ට් වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට නැත්නම් was in fact spicy producer කුළුබඩු නිෂ්පාදකයෙක් සහ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සතවර්ෂ ගණනාවක් පැවතුණා. Explaining its influence in native cuisines. ඒ මොකද්ද කියන්නේ? සියවස් ගණනාවක් කුළුබඩු නිෂ්පාදකයෙක් සහ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස පැවතුණ අතර එහෙම තමයි කියන්නේ කොමාදාදීන් දේශීය ආහාර සංස්කෘතිය කෙරෙහි මෙම බලපෑම පැහැදිලි කරනවා. පැහැදිලි. ඒකෙන් කියන්නේ දේශීය ආහාර සංස්කෘතිය කෙරෙහි ඇති බලපෑම කියන එක. එය දේශීය ආහාර සංස්කෘතිය කෙරෙහි බලපෑම it explains පැහැදිලි කරයි. නේද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? and ඒ වගේම නැත්තම් එමෙන්ම thanks to Sri Lanka's tropical climate ලංකාවේ තියෙන නිවර්තන දේශගුණය and thanks to Sri Lankan tropical climate මේ කියන විදිහට කියන්නේ ශ්‍රී ලංකාවේ පවතින නිවර්තන දේශගුණයට පින් සිදුවන්නට එහෙම නැත්නම් ස්තුති වන්නට මේ දෙකටම පාවිච්චි කරන්න පුළුවන් and thanks to Sri Lanka's tropical climate fresh fruit නැවුම් පළතුරු සහ එළවලු fresh fruit and vegetables are abundant කියලා කියන්නේ මොකද්ද? abundant and used in many different ways. abundant කියන වචනේ පාවිච්චි කරන එක පැත්තකින් කියනවා දැන් abandoned will කියලා කිව්වොත් අතහැර දමන ලද කියන වචනටත් පාවිච්චි වෙනවා. මෙතන abandoned කියන එකෙන් කියන්නේ බහුලව තියෙනවා කියන එක තමයි මෙතන abandoned කියන වචනේ පාවිච්චි කරන්නේ. වචන එක විදිහට පාවිච්චි කරනවා. right? Fresh fruits and vegetables are abundant and used in many different ways. එක විදිවලට නැත්නම් බොහොමයක් ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන් නැවුම් පළතුරු සහ එළවලු තියෙනවා ශ්‍රී ලංකාව තුල බහුලව මේ ශ්‍රී ලංකාවේ තියෙන නිවර්තන දේශගුණයට ස්තුති වන්නට එහෙම නැත්නම් නිවර්තන දේශගුණයට පින් සිදු වන්නට. තුන්වෙනි කොටස මේකේ a blend of migrant cultures has made the country truly unique both in current culture and environment. මොකක්ද කියන්නේ? The blend of migrant cultures සංක්‍රමණික සංස්කෘතියන්ගේ මේ බ්ලෙන්ඩ් වෙලා තියෙනවා කියලා කියන්නේ මිශ්‍ර වෙනවා. බ්ලෙන්ඩර් කියලා කියන්නේ අපි මොකක් හරි මිශ්‍ර කරන යන්ත්‍රයට බ්ලෙන්ඩර් කියලා කියන්නේ ඒ වගේ බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. සංක්‍රමණික සංස්කෘතියන්ගේ සම්මිශ්‍රණය නිසා රටේ වර්තමාන සංස්කෘතිය සහ පරිසරය යන දෙකම සුවිශේෂී වෙලා තියෙනවා කියලා කියන්නේ. A blend of migrant cultures has made countries truly unique. අන්න සත්‍ය වශයෙන්ම කියන එක පාවිච්චි කරලා තියෙනවා. නේ? truly unique කියලා කියපුවාම සත්‍ය වශයෙන්ම නැත්තම් සැබවින්ම සුවිශේෂ වී පවතිනවා. හරි? truly unique both its current culture and environment. එහි වර්තමාන සංස්කෘතිය සහ පරිසරය. කොළඹ. Due to its large population of Tamils, එහි ඉන්න විශාල දෙමළ ජනගහනය. හරි? Colombo due to
its large population of Tamils. හරි ලංකාවේ අපි කියනවා දැන් ගත්තොත් කොළඹ ප්‍රදේශය ගත්තොත් නේද? එහෙම වැඩි දෙමළ ජනගහනයක් ඉන්නේ. And Tamils, and when it comes to cooking, you will find very similar spices used in the north, such as cloves, cardamoms, cinnamon, cumins, හරි ඊට පස්සේ nutmeg and pepper seasoning. The dishes are similar in style, but the execution is different. මොනවද මේ කියන්නේ? දැන් සංස්කෘතික ගැන කිව්වොත් උනත් උතුරු ප්‍රදේශයේ එහි පවතින විශාල දෙමළ ජනගහනය හේතුවෙන් අගනුවර වෙන කොළඹට වඩා දකුණු ඉන්දියාවට සමීප නිසා නිරන්තරයෙන්ම මේ එක වෙනස් වෙලා තියෙනවා. ආහාර පිසීමේදී මේගොල්ලෝ මොනවද කියන්නේ? කරාඹු නැටි. ක්ලොව්ස් කියලා කියනවා කරාඹු නැටි. හරි? ක්ලොව්ස්. කාඩිමන්ස් කරඳ මුංගු. එහෙම නැත්නම් ඔකට තව නමක් කියනවා එනසාල්. සිනමන් උරුඳු. හරි? cumin සූදුරු. සූදුරු වලට කියන්නේ cumin කියලා කියන සූදුරු. right? nutmeg and pepper seasoning. හරි ඊට පස්සේ කියන කුරුඳු සූදුරු සාදික්කා සහ ගම්මිරිස් වගේ දැන් උතුරු ප්‍රදේශයේ භාවිතා කරන කුළුබඩු වලට සමාන කුළුබඩු බව අපට තේරෙනවා නේ. ඒ වගේ සමාන දේවල්. කෑම වර්ග විලාසයන් සමාන වුණත් ඒවා පිළියෙල කරන ආකාරය තමයි වෙනස් වෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. The dishes are similar in style, but the execution is different. dish එක similar නමුත් හදන විදිය වෙනස්. එකම කෑම ජාතිය වෙන වෙන විදියට හදනවා. නේද? එක එක විදියට හදනවා. හතරවෙනි ඡේදය. On the other hand, වෙනත් විදියකට බලනකොට එහෙම නැත්නම් තවත් අතකින් එහෙමයි කියන්නේ. Southern Sri Lanka is known for its spicy fish dishes and cooking with goraka, known as Dashinia in English. ඉංග්‍රීසියෙන් Dashinia කියන මේ ගොරක පාවිච්චි කරන එක දැන් ඔයගොල්ලෝ කියන්නේ මේ සදර්න් දැන් ඔයගොල්ලෝ දකුණු පැත්තේ ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක් නේ spicy fish dishes අර සැර මේ මාළු ව්‍යංජන හදනකොට ගොරක ටිකක් පාවිච්චි කරන විශේෂයෙන්ම අපි කවුරුත් කැමති කන්න ආස මේ ඔයාලගේ පැත්තේ මාතර අම්බන්තොට ගාල්ල ඔය පැත්තේ වැඩිපුර පාවිච්චි කරන මේ මොනවාද මේ ඇඹුල් තියල් ගොරක ඇඹුල්නේ ඒක තමයි ඇඹුල් තියල් කියලා කියන්නේ ඔය තියල් කියන වචනට සිංහල මොකද කතාවක් තියෙනවා අපි ඒක වෙන වෙලාවක කතා කරමු right Dashinia in English lump rice දැන් ඔය lump rice කියන එක හරිය ජනප්‍රියයිනේ නේ ඩච් අයගේ තමයි මේක ලන්දේසි කෑමක් මේ lump rice කියලා කියන්නේ a Dutch inspired rice and curry concoction with sambal, the sambola, and boiled egg wrapped in a banana leaf parcel baked to perfection is another one of the hidden treasures that the South boasts about. මේ කියන්නේ මොකක්ද? අනික් අතට දකුණු ශ්‍රී ලංකාව දැන් එහෙ තියෙන අර සැර මත්ස්‍ය ආහාරත් නේ ඉංග්‍රීසියෙන් ගාෂිනියා කියලා හඳුන්වන ගොරක යොදාගෙන කරනු ලබන ආහාර පිසින් සඳහා ප්‍රසිද්ධයි. දැන් ඔය ලම්ප් රයිස් කියලා කියන්නේ සම්බෝල සහ තම්බන ලද බිත්තරයක් සමග කෙසෙල් කොළයක ඔතා හොඳටම පුලුස්සා ගත්තර ලන්දේසි ආභාෂයලත් බත් සහ වෑංජන මිශ්‍රණය දකුණට ආඩම්බරයක් විය හැකි තවත් එක සැඟවුණු නිධානයක් කියන එක තමයි කියන්නේ hidden treasure සැඟවුණු නිධානයක්. හරි තනිකර දැන් ඔයාලගේ ඒරියා එක ගැන කතා කරා. Southern Sri Lankan cuisine is well known for its use of seafood, given it's an island nation with the favours of being prawns, squid, and carp. මාළු
ජාති තමයි මේ කියන්නේ නේ. දකුණු ශ්‍රී ලංකාව ගත්තාම මේ දකුණු ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය මුහුදු ආහාර භාවිතය සඳහා ප්‍රසිද්ධ වෙනවලු. ඉස්සෝ නේද? මේ කියන්නේ seafood at in island favorites being prawns. ඊට පස්සේ squid, දැල්ලා, carp, කකුලුවා නේද? කකුලුවා ප්‍රධාන වශයෙන් මේ පැත්තේ තියෙන seafood නැත්නම් මුහුදු ආහාර විදිහට තමයි දකින්නේ නේ. But you will also find all host of vegetarian and non-vegetarian curries such as ඒ කියන්නේ මත්ස්‍ය කියන්නේ මාංශ ආහාර වගේම මාංශ නොවන කියන්නේ vegetarian ආහාරත් නැත්නම් ව්‍යංජනත් තියෙනවා. ඩාල්, පරිප්පු නේද? ඊට පස්සේ කියනවා නිර්මාංශ සහ මාංශ ව්‍යංජන තියෙනවා කියලා. පරිප්පු ඊට පස්සේ කියනවා මොනවාද vegetarian curry such as dal, aubergine mutton මේ කියන්නේ වම්බටු කියන එක මේ කියන්නේ අපි brinjals කියන වචනේ පාවිච්චි කරනවා. aubergine mutton and chicken curries කියලා කියන කුකුල් මස් ව්‍යංජන been among most popular නේද? ඒක කියනවා ඒකේ මේ පරිප්පු වම්බටු එළු මස් සහ කුකුළු මස් වගේ ජනප්‍රිය නිර්මාංශ සහ මාංශ ව්‍යංජන. මෙතන මේ නිර්මාංශ විතරක් නෙවෙයි දීලා තියෙන්නේ මාංශ සහ නිර්මාංශ ව්‍යංජන රසක් දකුණේ බොහොම ජනප්‍රියයි කියලා. දකුණ හැදෙන්නේ නැහැ පරිප්පු ලංකාවේ කොහොමවත් හැදෙන්නේ නැහැ. හැදුනත් ඒක එච්චර සාරවත් නැහැ. මේ ඔක්කොම ඉන්දියාවෙන් ගියන ඒවානේ නේද? ඊට පස්සේ කියනවා පස්වෙනි ඡේද බැලුවොත් travelers of South Asia දකුණු ආසියානු සංචාරකයන් will not doubt look forward what on the street food menu, and kottu roti is one of the Sri Lankan will definitely boast about and can truly call it their own. කොත්තු රොටි හැදෙන්නේ ලංකාවේ නේ. ලකුණු ආසියාවට එන සංචාරකයන් වීදි ආහාර මෙනුවේ බැලුවොත් එහෙම මොනවද තියෙන්නේ කියලා ඒගොල්ලෝ සැලකිලිමත් වෙනවා. කොත්තු රොටි කියන්නේ ලංකාවේ අනිවාර්යයෙන්ම ආඩම්බර වන සහ එහි තමන්ගේම අනන්‍යතාවයක් තියෙන ආහාරයක්. ඔක නැගෙනහිර පළාතේ තමයි කොත්තු හදන්නේ. කොත්තු ලංකාවේ ආහාරයක්. දැන් පිටරටවලත් තියෙනවා. චීනය වගේ ගත්තොත් එහෙම කොත්තු රොටි පාවිච්චි කරත් ඒක ඔරිජින් එක ලංකාවේ. දැන් ලංකාවට එන සංචාරකින්ට එනම් ප්‍රධානම ආහාරයක් විදිහට කොත්තු රොටි අපිට තාමත් හොඳ දෙයක්. ඊට පස්සේ කියන්නේ මොකද්ද? කොත්තු රොටි හදනවා ඊට පස්සේ. It's essentially a flaky roti chopped up and thrown into a flat top griddle and cooked with fiery spices, gravy, fried egg, a choice of mixed vegetable, meat or seafood on top. අපි කියන කොත්තු රොටි රෙසිපීස් කියන්නේ නේ මාස් කොත්තු මාළු කොත්තු එහෙම කියන බිත්තර කොත්තු අපි ඉල්ලනවානේ නේද? ඒවා තමයි මේ කියන්නේ. මූලික වශයෙන්ම කුඩා කැබලි වලට කපලා රොටි තැටියක දාලා උළු බඩු හොදි ඊළඟට බැදපු බිත්තර එළවලු මස් එහෙම නැත්නම් සීෆුඩ් වගේ දේවල් මිශ්‍ර කරලා හදාගන්න ආහාරයක් කියලා කියන්නේ. The streets of Sri Lanka come alive with distinctive clashing of metal spatulas as they chop up this popular delicacy and now being discovered and loved by foodies worldwide. එනම් මේ කෑම ලංකාවේ හැදුනත් දැන් මොකද වෙලා තියෙන්නේ? ලෝක පුරා සිටින ආහාර ලෝලීන් අතරට දැන් ජනප්‍රිය වී ඇති මේ ප්‍රණීත ආහාරය පිළියෙල කිරීමේදී නේද? අර මෙටල් මේ අර කෑලි දෙකක්නේ ලෝහ හැඳි දෙකක් එකිනෙක ගැටෙන ශබ්දයෙන් ශ්‍රී ලංකාවේ
වීදි අවදිවීමක් වෙනවා කියන එක තමයි කියන්නේ. ඕක අර කපනකොට කපන්නේ සමහර තැන්වල ඔයගොල්ලෝ දැකලා ඇති. බොහොම තාලයකට කොත්තුව කපනවා. ඒක අහන් ඉන්නත් ආස ගන්නට මුද කොත්තු බාස් කෙනෙක් එහෙම තමයි. සමහර නම් ඔහේ ගහගෙන යනවා කන් දෙකක් තියාගෙන ඉන්න බෑ ටක ටක ගාලා ගහන එක. නමුත් සමහර තැන්වල මේ ඒක අර අපිට කොත්තුවක් කපනකන් ඉන්නවා කියලා එක තේරෙන්නේ නැහැ. ඒකට ලස්සන තාලයකට තමයි මේක කපන්නේ කොත්තු නේ. ඒක තමයි කියන්නේ මේ හඬින් මේ ශ්‍රී ලංකාවේ වීදි අවදි වෙන શબ્දයක් කියලා තමයි කියන්නේ. How about quick Sri Lankan etiquette lesson? Etiquette lesson. සදාචාර පාඩමක් එටිකට් කියලා කියන්නේ ඒකයි. කෙටි ශ්‍රී ලාංකික සදාචාර පාඩමක්. ඔබ මොකද මේ ගැන හිතන්නේ කියලා අහන්නේ. How about? මොකද හිතන්නේ? A quick Sri Lankan etiquette lesson. මේ ලංකාවේ සදාචාර පාඩම ගැන ඔබට මොකද හිතෙන්නේ? In Sri Lanka, it's important to remember to always use your right hand to give and receive. මොකද කියන්නේ ලංකාවේ ඕනම දෙයක් දීමේදී ගැනීමේදී හැම වෙලාවටම දකුණු අත පාවිච්චි කිරීමට මතක තියාගන්න. ඒක වැදගත් වෙනවා කියලා කියන්නේ. දකුණු අතින් තමයි දෙන්නේ, දකුණු අතින් තමයි ගන්න. ඒක ලංකාවේ සංස්කෘතිය. ඒ වගේම තමයි. This same applies when it comes to eating. So consequently, it has become an everyday custom to always wash both hands before a meal, both of courtesy and hygiene. පාඩමකුත් සෞඛ්‍ය පාඩමකුත් ඒ ඇස්සේ කියනවා නේද? එතකොට මේක ආහාර ගැනීමේදීත් මේක අදාළ වෙනවා. හරි ආහාර ගැනීමේදීද මේ දකුණු අත කියන එක වැදගත් වෙනවා. ඒ අනුව සනීප ආරක්ෂාව සඳහා මේ ආහාර වේලකට පෙර සෑම විටම දෑත් සේදීම එදිනෙදා චාරිත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. හරි ඊළඟට කියනවා දැන් ඕගොල්ලෝ වම් අත කියන කෙනෙක් නම් ඉතින් මොකද කරන්නේ පුරුදු වෙලා තියෙන්නේ වම් අත නම්. It is however okay to drink with your left hand. වම් අතින් බොනේ බීවට කමක් නැහැ කියලා. හරි වම් අතින් පානය කිරීමේ වරදක් නැහැ කියලා තමයි කියන්නේ. නමුත් දකුණ ඉතාමත් වැදගත් වෙනවා. අන්තිම කොටස ටිකක් වෙලා ගත්ත මේක පළවෙනි ඡේදයෙන්ද. It is noted that Sri Lanka's cuisine is labor incentive as the dishes are intricate and time consuming, though many cannot argue that the results are well worth and weight. මේ ලංකාවේ ආහාර පිසීම ගත්තාම ඒක ශ්‍රම සූක්ෂමයි කියලා කියන්නේ. ලංකාවේ ආහාර පිසීම මේ ලේබර් ඉන්ටෙන්සිව් කියලා කියන්නේ ශ්‍රම සූක්ෂම නැත්නම් ශ්‍රමය වැය වෙන බව. නේ? ඒ කෑම වර්ග සකස් කිරීම සංකීර්ණයි. ඒ වගේම කාලය වැය වෙන කාර්යයක්. නමුත් ඒ අවසාන ප්‍රතිඵලය සඳහා වැය වෙන කාලයට වඩා බෙහෙවින් වටිනා බව තර්ක කරන්න. එතකොට මේ වගේ අර දෙයක් තමයි මේ මුළු ඡේදය පුරාම කියන්නේ. Though many cannot argue that results are well worth the wait. With such adverse array, culinary delights. මොකද්ද මේ culinary delights කියලා කියන්නේ? ආහාර පාන සමුදායක් විදිහට ලංකාවේ ආහාර සංස්කෘතිය නේද? ලෝක ආහාර සංස්කෘතිය සිතියමට එක්වීමට තරම් කාලයක් ගත වීම පුදුමයක්. හරි. culinary arts කියලා තියෙනවානේ. culinary arts කියන්නේ මොකක්ද? අර මේ කෑම සරසන එක කියන්නේ අපි culinary arts කියලා. හරි. It's surprised that the Sri Lankan cuisines that take into the long to make a way into the world food map. ලෝක ආහාර සිතියමට ලංකාව ආහාර එකතු වෙන්න මෙච්චර කල් ගියයි කියලා. Formally, more and more Sri Lankan food establishments are now globally available, fixing the taste of Sri Lanka on the global
culinary map නේද? culinary map කියලා කියන්නේ ආහාර සිතියම. හරි? તો ලංකාවේ ආහාර ආයතන වැඩියෙන් ලෝකෙ පුරා තියෙනවා. ඒකින් ලංකාවේ රසය ගෝලීය ආහාර සිතියම තුළ ස්ථාවරත්වයක් සටහන් කරලා තියෙනවා. ඒ කියලා තමයි කියන්නේ. හරි? මං හිතනවා මේක තේරෙන්න ඇති කියලා. ඔයා ආපහු සැරයක් ඕකත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. දැන් මේක තනියම කියවන්න. කියවලා අවබෝධ කරගන්න. හරි? මම මේක මේ සිංහලෙන් කියාගෙන ගිය එක අවබෝධ වෙන්න පහසු වෙන්න. නමුත් ඔයගොල්ලෝ ලියද්දී ඔයාලට ඒ දේ කරන්න බෑ. තේරුණාද කේතකි? මේක තේරුණාද ඡේදේ? ඔව් සර්. ඔව්. ඉතින් මේක දිගටම මේවා කියවන්න. මේවා ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා ඔයගොල්ලෝ වෙබ්සයිට් එකේ වුණ තරම්. මේ කැලණි වෙබ්සයිට් එකෙන් ගත්ත එකක් මේ රිපීට් එක්සෑම් එකක දීලා තිබ්බ එකක් තමයි මම මේ කිව්වේ. දැන් අහනවා ප්‍රශ්න ටික. What is the author's main idea of this passage? මේකේ ඉන්න මේ කච්චුවරයාගේ මූලික අදහස මොකක්ද? ඔන්න උත්තර හතරක් දීලා තියෙනවා. It discusses the spice of Sri Lankan food. It discusses the how to make Sri Lankan food. It discusses the diversity of Sri Lankan food. It discusses the ingredients of Sri Lankan foods. මොකක්ද මෙයා කියන්නේ? It discusses the spice of Sri Lankan food. ලංකාවේ කුළු බඩු ගැන කතා කරනවලු ආහාරවල. It discusses how to make Sri Lankan food. ආහාර කොහොමද හදන්නේ කියලා කියනවලු. It discusses the diversity of Sri Lankan food. ආහාරවල විවිධත්වය ගැන කතා කරනවලු. It discusses the ingredients of Sri Lankan food. මේකට පාවිච්චි කරන අමුද්‍රව්‍ය නැත්නම් ආහාර වලට පාවිච්චි කරන ingredients ගැන කතා කරලා තියෙනවා. මොකක්ද කියන්න පුළුවන්? it discuss දැන් මුලදීම කතා කරලා අපි එක එක පැතිවල දේවල් නේ. It discuss the diversity of the Sri Lankan food. ලංකාවේ ආහාරවල විවිධත්වය නැත්නම් විවිධත්වය තමයි කතා කරලා තියෙන්නේ. Which of the following groups has impacted to diversity of local cuisines culture of Sri Lanka? ලංකාවේ ආහාර සංස්කෘතිය වෙනස් කරන්න කවුද බලපෑම් කරලා තියෙන්නේ? Which of the following groups කණ්ඩායම් වලින් බලපෑම් කරලා තියෙන diversity of local cuisines culture of Sri Lanka? Those who traded, වෙළඳුද, the colonists, අධිරාජ්‍යවාදීන් නැත්නම් යටත් විජිතවාදීන්, Portuguese and Dutch sailors, පෘතුගීසි සහ ලන්දේසි නාවිකයන්. All the above answers. ඔය උඩ කියන ඔක්කොම. ඔක පැහැදිලිවම කිව්ව එක තැනක නේද? මේ ඡේදය එක තැනක පැහැදිලිවම කියලා තියෙනවා. කියලා තියෙනවා. අරාබි වෙළෙන්දු ගැන කියලා තියෙනවා. අධිරාජ්‍යවාදීන් ගැන කියලා තියෙනවා. පෘතුගීසි ලන්දේසි ගැනත් කියලා තියෙනවා. එහෙනම් අපිට උත්තරේ වෙන්නේ මොකක්ද? Answer D. All the above answers. ඒ හැම එකෙන්ම කියන ඒ කණ්ඩායම් හැම දෙයක්ට එනවා. What is the true statement about the main meal of contemporary Sri Lankan cuisine? ලංකාවේ වර්තමාන ආහාර සංස්කෘතිය තුල සම්ප්‍රදාය තුල what is the statement about the main meal වර්තමාන ලංකාවේ ආහාර පිළිබඳ සත්‍යය? It is a dish with rice, coconut and spices. It is a dish with rice, coconut and roasted turkey. It has mixed taste of spicy and sweet. It is too spicy. ඒ ආහාර වේලක්ලු බත්, පොල් සහ කුළු බඩු. It is dish with rice, බත්, coconut සහ roasted turkey. එහෙම කතාවක් කියලා තිබ්බද අපි? එහෙම එකක් කියලා තිබ්බේ නැහැ. It has mixed taste of spice and sweet. It is too spicy. ඒක කිව්වා නේද? මේක පරාසයක් ඇතුළත තියෙනවා මේ ආහාර. එක්කෝ ඒක අර
ස්පයිසි සහ මිල්ට් කියලා තමයි කිව්වේ. ඒ අතර මෘදු සහ සැර අතර පරාසයක් තියෙනවා කියලා කිව්වා. බාණ්ඩ 3 4 5 6 7 8 උත්තර ටික මාක් කරන්න බාන්න. දැන් අපි මේක කියවලා තේරුම් ගත්ත හින්දා. Sir, question number 3, answer C. For What was Sri Lanka's famous for at the first? C. As a spicy producer and trader. විලඳ මධ්‍යස්ථානයක් කියලා තිබ්බේ. Why are culture and the environment unique in north of Sri Lanka? උතුරේ මිනිස්සුන් විශේෂ වුණ සංස්කෘතියක් බිහි වුණේ. Sir, answer will not see. Yeah, answer because of the large population of Tamil migrants. ඒක නිසා තමයි ඒක විශේෂ වෙලා තියෙන්නේ. Sir, this question answer not C. Wait. Question number 5, ne? Why are the culture and environment unique in north of Sri Lanka? Because the separate province in the country, because of the impact of Indian Hindus and Buddhists in Sri Lanka, because of the large population of Tamil migrants, because of the two close to southern India. What is the C. answer? C. මේක කියනවානේ විශාල ජනගහනයක් ඉන්නවා කියලා because of the large population of Tamil. නේද? හයට මොකක්ද? Yes, sir. 6. According to the passage, which spices make southern cuisines unique? මොන ස්පයිස් එකද මේක යුනික් කරලාද? A. ඔයාගේ පැත්ත ගැන අහන්නේ මේ. Cinnamon, the blend of spicy, the spice known as cardamoms, the මේ කරදමුංගු ගැනද? ගොරක or Grecinia? මේක පැහැදිලිව කියලා තියෙනවා නේද? ඔයගොල්ලෝ ගොරක කතාව. B. ඈ? Yes, sir, yes. ඒක හරියටම කියලා තියෙනවා. ගොරකා ගැන වෙනම ඡේදය එක තැනක් කියලා තියෙනවා. What is the southern dish which has colonial roots? Colonial roots තියෙන southern food එක මොකක්ද? Colonial roots. Spicy masala curries, lump rice, seafood dishes, kottu roti. පැහැදිලිව කියවනේ බිත්තරයක් තම්බලා කෙසෙල් කුරේ ඔතලා ඒක බේක් කරලා Lump rice. lump rice ලන්දේසි ආහාරයක් ඩච් එකක් කියලා කිව්වේ අන්න ඒක. According to the passage, what is kottu roti? According to the passage, what is kottu roti? මේක නැති කතාවක් තමයි කියලා කියන්නේ. ප්‍රශ්නේ ටික කරකවලා දීලා තියෙන්නේ. It is not food item found in fancy restaurant. ඒක restaurants වල තියෙන fancy restaurants වල තියෙන item එකක් නෙවෙයි. It is not street food. ඒක වීදි ආහාරයක් නෙවෙයි. It is not made by chopping vegetables and meats. එළවලුයි මසුයි එකට chop කරලා හදන එකක් නෙවෙයිලු. It is not a savory item.
මේක ස්ට්‍රීට් ෆුඩ් එකක් කියලා කියනවනේ නේද? එතකොට මේක not street food නෙවෙයි. It is not food item found in fancy restaurants. It is not a food item in fancy restaurants. මේක පැහැදිලිවම කියනවා. මේක ස්ට්‍රීට් ෆුඩ් එකක් කියලා කියනවා. එකක් තමයි කියන ගැලපෙන දෙයකට ඒක තමයි ගන්න තියෙන්නේ. 9. Which of the following is food etiquette among Sri Lankans? ලාංකිකයන් අතර තියෙන ආහාර සංස්කෘතිය සදාචාරය සම්ප්‍රදාය මොකද etiquette එක? It is rude to eat which is dominant hand. It is rude to use left hand for drinking. It is rude to eat with both hands. It is rude to take with left hand. B. මොකක්ද අපි කිව්වේ? It is rude to give and take with left hand. යමක් දීමේදී සහ ගැනීමේදී සෑම විටම දකුණු අත පාවිච්චි කරන එකන වැදගත් කියලා කියන්නේ. ඊට පස්සේ මොකක්ද කියන්නේ? 10න් කියනවා what is the author's attitude when he says that Sri Lankan cuisines are labor incentive? ඒක labor incentive කියන්නේ ඇයි? මේ කච්චෝරයා කියනවා නේද ශ්‍රී ලංකාවේ ආහාර පිසීම සඳහා විශාල ශ්‍රමයක් සහ කාලයක් වැය වෙනවා කියලා. much effort නේ that it takes too much effort. effort එක වැඩිපුර වන නිසා තමයි අපි ඒකට labor incentive කියලා කියන්නේ. The summary of last passage about Sri Lanka cuisines is that මොකක්ද කියන්නේ? summary එක. This unique cuisines even after some times had made name in the world. ඒක තමයි යා summarize කරන දේ. ලංකාවේ දේවල් ගැන පසුගිය කාලේ පුරාම ලෝකයේ ආහාර සිතියමට එක්වීමට ප්‍රමාද වුවත් දැන් ගෝලීය වශයෙන් ජනප්‍රිය වෙමින් පවතින බව සඳහන් වෙලා තියෙනවා අන්තිමට. ඒක තමයි කියන්නේ. The unique cuisines even after some times has made name in the world. ලෝකයේ නමක් හදාගන්න. මේකයි. මේ ලකුණු 22 හරි දැන් අපි ගත්තොත් අපි මේකට ගත කරපු කාලය දැන් පැයකමාරක විතර කාලයක් මම ගත කරා ඔයත් එක්ක හේතුව මේ අපි පේපර් එකක කොටසක් අරගෙන කතා කරපු පළවෙනි දවස. කලින් අපි වෙන දේවල් කතා කරා පින්තූරයක් විස්තර කරන්නේ කොහොමද ඊට පස්සේ මේ ග්‍රැමටිකල් දේවල් ගැන තව ග්‍රැමර් ගොඩාක් කතා කරන්න තියෙනවා. හරි මේ දේවල් ගැන කතා කරා නමුත් මේකෙදි මම වැඩිපුර අවශ්‍ය වුණේ මේ ඡේදයක් අවබෝධ කරගන්නේ කොහොමද කියන එක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනේ. දෙවෙනි එකට ලකුණු 8ක් දීලා තියෙනවා. ප්‍රශ්න 8යි ලකුණු 8යි. Stephen Hawking was born in St. Albans in 1942. At school, he had difficulty with reading, but loved maths and physics. He attended Oxford and Cambridge University and studied the theory of beginning of space and time in universe of the Big Bang. He thought about how space and time would end in the future. He suggested that black holes were like the Big Bang but in reverse. මේ ඡේදෙත් අපි කියවන්න දැන් මේ ස්ටෙෆන් හොකින්ස් ගැන තමයි මේ කියලා තියෙන්නේ. හරි ස්ටෙෆන් කියලාත් කියනවා ස්ටීවන් කියලාත් කියනවා.
හරි. අපි මේක චුට්ටක් කොටස් පහක් තියෙන ඡේදේ අපි කියවමු. ඊට පස්සේ ආට වැඩක් විදිහට තියෙනවා. What is Stephen interested studying? 2 marks. What is the Big Bang? What did Stephen do just after he was diagnosed with the disease? Who is the targeted audience of Stephen's publications? In which year was his book published? The main objective of paragraph 2 is to discuss MCQ දීලා තියෙනවා 8 11 වෙනකම් 8 වෙනකම් නේ. ඡේදය අපි පොඩ්ඩක් කියවමු. වචන බැරි ඒවා තිබුණොත් හරි. උත්තර ටික ලියන්න. ලියලා මට WhatsApp කරන්න. රෙකෝඩින් අහන අයටත් එක්ක කියන්න. හරි. Stephen Hawking was born in St. Albans in 1942. At school, he had difficulty with reading, but loved maths and physics. He attended Oxford and Cambridge University and studied the theory of the beginning of space and time in the universe of the Big Bang. කද්ද කියන්නේ? යා කියනවා ස්ටෙෆන් හොකින්ස්. හරි. ස්ටෙෆන් හොකින්ස් 1942 ඉපදෙනවලු සෙන්ට් ඇල්බන්ස් නැත්නම් ශාන්ත ඇල්බන්ස් වල උපත ලබනවා හොකින්ස්. right? පාසල් අවධියේදී යාට කියවීමේ අපහසුතාවයක් තිබුණා. ඒත් ඔහු ගණිතයට සහ භෞතික විද්‍යාවට ඉතාමත් ආශාවෙන් ඉගෙන ගත්ත කෙනෙක්. කොහෙද ඉගෙනගෙන තියෙන්නේ? ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න. ඒකට විශ්වයේ ආරම්භය පිළිබඳ නැත්නම් විශ්ව සම්භාව්‍ය පිළිබඳ බිග් බෑන්ග් එහෙම නැත්නම් මහා පිපුරුම් වාදය කියන එක ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ඔහු අවකාශය හා කාලගුණය පිළිබඳ સિદ્ધාන්ත හදාarලා තියෙනවා. ස්පේස් ඇන්ඩ් ටයිම්. මේ පිළිබඳ સિદ્ધාන්ත නැත්නම් න්‍යායන් තමයි යා හදාarලා තියෙන්නේ. He thought about how space and time would end in future. අනාගත කාලයේදී කාලය සහ අවකාශය අවසාන වන්නේ කොහොමද කියලා අදහසක් කියන්නේ අධ්‍යයනයක් කරලා තියෙනවා. අනාගතයේදී අවකාශය කාලය අවසන් වන්නේ කෙසේද යන්න පිළිබඳ ඔහු කල්පනා කළා. එයා යෝජනා කරනවා. He suggested or යෝජනා කරනවා that black holes were like the Big Bang but in reverse. මොකද්ද කියන්නේ? එයා කියනවා මොකද්ද කළු කුහර නැත්නම් black holes කියලා කියන්නේ මහා පිපුරුම Big Bang කියලා කියන්නේ මහා පිපුරුම ආපහු සැරයක් ඇති වෙනවා. එහෙම කතාවක් තමයි කියන්නේ. He suggested that black holes were like the Big Bang but in reverse. ඒක නැවතත් සිද්ධ වෙලා තියෙනවා වගේ දෙයක්. මේ කාලේ අවසාන වීම පිළිබඳ තමයි යා කියන්නේ. He worked through together two types of physics. One relating to tiny atoms and the other to large bodies like stars. මෙයාගේ අධ්‍යයනයේ කොහොමද උනේ? භෞතික විද්‍යාව වර්ග දෙකක් එකට ගේනවා මෙයා. එකක් tiny atom කුඩා පරමාණු වලට සම්බන්ධ වෙන එකක් තමයි එකක්. අනිත් එක තාරකා වගේ විශාල වස්තුන්ට සම්බන්ධ වෙන කොටසක්. භෞතික විද්‍යාව මෙයා හදාarලා තියෙනවා. Hawking continued to rethink his ideas throughout his life. මෙයා මේක කල්පනා කරනවා එයාගේ මුළු ජීවිත කාලයම පුරාම නේ. ඒ කියන්නේ හොකින්ගේ ජීවිත කාලය පුරාම මේ අදහස් නැවත නැවත එයා හිතනවා නැත්නම් එයා සලකා බලනවා. He even suggested that there might be many other universes with different laws of physics. ඒ කියන්නේ නීති ගත භෞතික විද්‍යාවේ විවිධ නීති සහිත තවත් විශ්වයන් තිබිය හැකි බව ඔහු
යෝජනා කරන. He suggest. එයා කියනවා එහෙම. තවත් විශ්වයන් තියෙන්න පුළුවන් කියලා. Hawking's work was especially remarkable because he had disease that affected his brain and body. එයාගේ මොළයට සහ ශරීරයට නේද රෝගයක් වැළඳිලා තිබුණා. හොකින්ගේ කාර්යයන් විශේෂයෙන් කැපී පෙනෙන්නේ එයාගේ මොළයට සහ ශරීරයට බලපාන රෝගයකින් එයා පෙළුණ නිසා. In the early 1960s කියනවා 1960 ගණන්වල මුල doctors told him he would only live for few years. මෙයා ජීවත් වෙන්නේ අවුරුදු කිහිපයක් විතරයි. He married his wife Jane and started a family as soon as possible. ඒ නිසා මොකද කරේ මෙයා? නේ? තවත් වසර කිහිපයක් විතර ජීවත් වෙන්න ඉන්න. එතකොට ජේන් එයාගේ බිරිඳ විවාහ කරගෙන බොහොම ඉක්මනින් පවුලක් පටන් ගත්තා. මොකද මැරෙන්න තියෙන නිසා. As his condition got worse, he began using wheelchair. දැකලා තියෙයි ස්ටිෆන් හොකින්ස්ගේ මේ ෆොටෝස් එහෙම දැකලා තියෙනවා ටිකක් පැත්තකට ඇලවෙලා යා සෞඛ්‍ය සම්පන්නව හිටපු කෙනෙක් නෙවෙයි. හරි as his condition got worse, he began using wheelchair. ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙනකොට රෝද පුටුවක් භාවිතා කරන්න පටන් ගත්තා. He developed a way to see complex physics problems in his mind. දැන් මේ ආබාධිත වෙලා රෝද පුටුවෙන් යන පුද්ගලයා මොකද කරන්නේ? සංකීර්ණ භෞතික විද්‍යා ගැටලු එයාගේ මනසින් දැකීමට ඔහු ක්‍රමයක් දියුණු කරගන්න. හරි? He developed a way see complex physics in mind. This led his great discoveries. මොනවද කියන්නේ? ඔහුගේ කියන්නේ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම් වලට ඒක මඟ පෑදුනා කියලා මෙයා මේ සොයාගත්ත ක්‍රමය. In 1985, Hawking lost the ability to speak. 85 වෙනකොට මොකද උනේ? එයාට කතා කරගන්න බැරි වෙනවා. He used an electronic voice එකක් එයා පාවිච්චි කරනවා. That he controlled with his cheek. අන් බලන්න. මිනිස්සු ජීවිතය අතාරින්න නැති හැටිනේ. හොකින්ට කතා කරන්න බැරි වුණ 1995 දී. නේ එතකොට එයාගේ කම්මුලෙන් පාලනය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික හඬක් පාවිච්චි කරා. නේ? යා ජීවිත ඒ වගේ මිනිස්සු නේද? Hawkins lost his ability to speak. He used electronic voice. He controlled with his cheek. කම්බුලෙන් දැන් කතා කරනකොට මේ කම්බුල එක්කනේ අපිට මේ චලනයක් සිද්ධ වෙන්නේ. එයා ඒක පාවිච්චි කරා. Hawking received many honors during his life. බොහොම ගෞරව සම්මාන ලැබපු කෙනෙක් තමයි Hawkins කියන්නේ තමුන්ගේ ජීවිත කාලය තුල. He was among youngest members ever to join the Royal Society. Royal Society රාජකීය සංගමයට බැඳුණු ලාබාලතම සමාජිකයන් අතරින් කෙනෙක් මෙයා. හරි? He held essential jobs at Cambridge University and was awarded by Queen Elizabeth and US President. He became well known in popular culture because of 1998 book, The Brief History of Time. It explains the birth and death of universe to non-scientists. He also appeared on TV show like The Simpsons. මෙයා කියනවා මෙයා ගැන කියන්නේ මෙයා බොහොම දේවල් මේ සම්මාන ලබාගත් කෙනෙක්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වැදගත් අනතුරක් ඔබවලා තියනවලු. එලිසබෙත් රජසය ඇමරිකානු ජනාධිපතිවරයා අතින් පවා සම්මානයට පාත්‍ර වුණාලු. එයා ලියනවා 1988 දී The Brief History of Time කාලය පිළිබඳ කෙටි ඉතිහාසයක්. නේද? ඒකෙන් කියන්නේ මොකද්ද? ජනප්‍රිය සංස්කෘතිය තුළ ගොඩක් එයා ප්‍රසිද්ධ වෙනවා. එමගින් මොකද වෙන්නේ? විද්‍යාඥයන් නොවන අයට විශ්වයේ උපත සහ අවසානයේ පිළිබඳ පැහැදිලි කර දෙනවා. හරි?
සිම්පන්ස් වගේ රූපවාහිනී වැඩසටහන් වලත් මෙයා පෙනී ඉඳලා තියෙනවලු. ඕක තමයි ස්ටීවන් හොකින්ස්ගේ කතාව. හරි ස්ටීවන් හොකින්ස්ගේ කතාව. ඔයා දැන් කරන්න තියෙන දේ තමයි මෙන්න මේ ප්‍රශ්න 8ට උත්තර ලියන්න සිද්ධ වෙනවා. ඔක ලියන්න දැන් මේ අහන අයත් ලියන්න. right? ආන්නේ මොනවාද? What was Stephen interested in study? මේකට ලියන උත්තරයක් ඕනේ. නේ මෙයා ස්ටඩි කරන්න ඉන්ටරස්ට් දේවල් දෙකක් තියෙනවානේ. mathematics physics නේ ඊට පස්සේ තව මොනවද මෙයා ඉගෙන ගත්ත කියන්නේ? theory of the beginning of space and the time, right? The universe, the big bang, and how they might in the future. අනාගතේ මේවා කොහොමද ඉවර වෙන්නේ කියලා නේ. Stephen was interested in studying mathematics and physics, especially the theory of the beginning of space and time in universe, the big bang, and how they might in the future. ඒවා අනාගතේ ඉවර වෙන්නේ කොහොමද කියලා. What is big bang? What is the big bang? කියන්නේ මොකක්ද කියලා. ඒක කියන්නේ මොකක්ද? The big bang is the theory of beginning of space and time in the universe. විශ්වයේ මේ අවකාශය සහ කාලය ආරම්භ වීම පිළිබඳ න්‍යායක්. What did Stephen do just after he was diagnosed with the disease? මෙයා මේ අසනීපය ගැන දැනගත්තට පස්සේ මොනවද කරලා තියෙන්නේ? එයා කරේ මොකද්ද? Immediately after being told only had few years to live. එහෙමනේ කිව්වේ. He married his wife and started family as soon as possible. Who is the target audience of Stephen's publication? Scientist ne. ගොඩක් අය non-scientist. The target audience of his book, A Brief History of Time, is non-scientist. විද්‍යාඥයන් නොවන අය. In which year was his book published? His book published in 1988. The main objective of paragraph 2 is discuss. මොකක් ගැනද මේ කතා කරලා තියෙන්නේ? පුද්ගලයෙක් ගැන. කවුද? Stephen's වැඩ. Stephen's work. The paragraph focus on how his work threw together different types of physics and his theories in multiple universe. ඒක තමයි ආයේ කතාව. Stephen's work was considered remarkable because ඇයි එමාන මේක remarkable වෙන්නේ? He made great discoveries in spite his disease නේ. ආසනීප තත්ත්වයක් තියාගෙන මෙයා කරපු දේවල් නිසා. මේ ටෙක්ස්ට් එකේ highlight වෙනවා නේ. The text highlights that his discoveries were remarkable because he achieved them while his brain and body were affected by disease. නේ මොළයත් ශරීරයත් දෙකම අසනීප වෙලා තියෙද්දි මෙයා හොයාගත්ත දේවල් නිසා තමයි මෙයාට මේ ගෞරව සම්මාන ඔක්කොම ලැබුණේ. According to the passage, the writer's intention is මොකක්ද? To show the Stephen's dedication. Answer 1. නේ කියනවාද මේක කියන්නේ මේ the passage emphasizes how he continued to rethink his ideas throughout his life and developed mental ways to solve problems even after losing his physical abilities. ශාරීරික දුබලතාවයට පත් වෙලා නැත්නම් ශාරීරික හැකියාවන් පවා නැති වෙලා තියෙන කාලෙක තමයි ස්ටෙෆන්ස් මේ දේවල් කරේ. කැපවීම අර the electronic sounds using to control by the cheek
right? Using wheelchair. Right? Once he get to know that only few time to live, then what he immediately get married. දැන් අපේ කෙනෙකුට නම් තුඹ තව අවුරුදු කීපයක් ජීවත් වෙන්න කියපුවම ඕවා නෙවෙයි හිතෙන්නේ නේ. නමුත් මෙයා තමුන්ට කරන්න තියෙන දේ තමුන්ගේ ජීවිත කාලය තුල ඉවර කරලා දානවා. නේ? බලන්න තවත් වෙලා ස්ටීෆන් හොකින්ස් කියන්නේ අපිට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක්. හොඳයි. එහෙමනම් අපි ඔයකට ලියමු. ඔයක ලියන්න. ලියලා එහෙමනම් මට WhatsApp කරන්න අනිත් අයත් මේක ලියන්න WhatsApp කරන්න. මම රෙකෝඩින් එක අදම දානවා. right. මොනවද අහන්න තියෙනවද? තේරුණා නේද මේ වගේ ප්‍රශ්නකට ලියන්න කොහොමද කියලා කේතකි? Yes, sir. right, okay. Then we'll stop for today. ඔයා මොනවද අනිත් subject කරන්නේ? what are your other subjects? Sinhala and geography. ඒ දෙකට ක්ලාස් යනවා නේද? ක්ලාස් set උනාද? Yes, sir. right, okay. Okay. Then we'll meet in another lecture. Thank you. Thank you, sir.